තව විනාඩි 5 දුරක ඉන්නේ. දොර ඇරියා විතර ඒකත් දාලා තිබ්බා. අම්මට. අර නායත් විදිලකුත් ආවා. අපි අද මේ ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යනවා. අද අපි බලන්නේ ඩෙස්ටිනේෂන් එක. කොලියා පිටිය. අද අපි යනවා කොලියා පිටියට. කොලියා පිටියට යන ගමන. ඉස්ලාම් භක්තිකයන්ගේ පූජාවකට. ලකිද මල්ලි. මොකද වෙන්නේ? ඒ කැල්ල කිව්වා. අපි එනවා ඉතින් අද කුලිය පිටියන සෙට් එකම මේ අද අප්ලෝඩ් කරන නෙමෙයි මේක. කට්. අපි අද යනවා ලොකෝයකින් බඩු ගන්න. channel 5. හෙන්ගාල එහෙන් කපලා ගන්න. මේ අර ලොකු අයියගේ බස් එක තියෙන්නේ. අපේ බොසා යනවා බඩු ගන්න. පිටිපස්ස දෙක වෙලා වෙඩි තියලා කියොත් මේ හිටියට බස් දෙකක් තියෙනවා ඈ. බස් දෙකක් තියෙනවා ඊට අමතරව තව ඈ කැමරා බඩ රෙන්ට් එකකට දෙනවා තේරෙනවනේ. ඕක දානවා ෂුවර් එකට ඈ. දොර ඇරියා විතර ඒකත් දාලා තිබ්බා. Bye. 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 Tata. Bye. Bye bye. Tata. Goodbye. අම්මට සිරි වෙනවනේ. ඕන් අපි එන පාරේ දෙයියන්ගේ පිටින් ඒක වදිනවා ඉතින්. මේන් වැලි ගොඩක් දාලා. අක්කගේ යාළුවෝ පවුල් වෙලා මේ රාකියා කඩියෝ යාලා. අපි ඉතින් බල වෙන්න ඉන්නවනේ පවුල වගේ. ආයෙ මොනවද? හලෝ කොහෙද ඉන්නේ? අපි දැන් ඇවිල්ලා මාඔය වයින්නවා. කොහෙද? මාඔය. ඔන්න වාව් යා. පන්නල කබරු රැඳ මල සිමලා පනා ගියේ සඳ සීත ගේන රැ තා විනාඩි 10. නාඩි. 10 හරියට 10. A few moments later. hello. තව විනාඩි 5 දුරක ඉන්නේ. එන්න ground. ගම්පහල ඇති ground මේ. ඔලමුවත් නැද්ද මට කියලා. ඔලබත් නෑ ඉතින් සුගත්තාස පරාදයි. මෙන්න මේ අපි දරුවෝ වගේ බලාගන්න මේවා. දැන් තමයි ගොඩ බැස්සේ. අපි ගොඩ බැස්සේ. කීනට ආව. මම සපත්තු කරන්න තුනේ. පැතිරියාවි සයිද සේමරලි කයියා. හලෝ. අපි ආවා. පැතිරියාවි සීතනක තරු බොද බිඳුවරු ඇත ඇත තනි කරුණ දවස නැත නිම විහිදි මුසිනාසි සඳ සීත ගේන රෑ අපේ පමබුනේ නෑ අපි පාට දේ දුන්නේ නැගී ගියේ නෑ කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ අපේ පමබුනේ නෑ අපි පාට දේ දුන්නේ නැගී ගියේ නෑ සඳ සීත ගේන රෑ ආවේ අම්මට. புகாரிலே வரக்கூடிய ஒரு செய்தி மிகவும் அற்புதமான ஒரு செய்தி காட்டுவார்.
අපි පාට පාට දේ දුන්නේ පළවෙනි දවස සාර්ථකව ඉවර කරා. වෙලාව දැන් ඇවිල්ලා 12:18යි. 12:18යි පළවෙනි දවස සාර්ථකව ඉවර කරා. දැන් අපි යන අපේ නවාතන වෙත කවියා. ඉතින් කොහොමද අපි යන්න හදන්නේ අපේ නැවතුම් පොළට. ඉතින් බලමු කොහොමද ගිහිල්ලා ගියපාර වගේ ලස්සන තැනක් වුණොත්. හරි රංගව මම ආදරෙන් මතක් කරනවා. අපි ගිහිල්ලා බලමු. මේ හරිය නම් ඉන්නතරක් රූම් එකක් අතවරන්න නැහැ මේ පැත්තේ නා. කාර් එකේ කැලේක බුදියන්ද. ඔව්. ඒක කවුද මේ කරිමුත් කිව්වේ මේ ස්වභාව සෞන්දර්ය විදින ගමන් හරි. එහෙනම් මචල්ලා ඒක හදාගෙන අපි එතෙන්ට යන්න ඕනේ. දැන් මගේ 150ක් ඉතේ තිබ්බා. සුපිරි තැනක ඉන්න වෙයි කියලා. ඒක 175ක් කරා දිනවා දැන්. යන මාර්ගය දැක්කම අපිට 90ක් 98ක් විතර යන්න පුළුවන්. බලමු යන ගමන් අපි චෙක් කරමු. එහෙනම් අපි යනවා මම බලමු කොහොමද මාර්ගය. හස් ඕන හරි අර එයා ගෙදර ඔයාලට දාන්න උදේට සෙට් වෙන්න. මල්ටිය මල්ටි ප්ලග් ජල්දි යදී. එයාගෙන් ආන්න උදේට සෙට් වෙන්න. හරි බයි. අරේ ඕකේ බයි. මමට කොල්ලක් දෙන්න. ඕකේ බයි. හලෝ ගුඩ් මෝර්නිං. දෙවනි දවසට පාතිබ්බේ කුටේ දෙකට පාතියලා තියෙන්නේ. සයුර සේම රැල්ල කලනා පැතුම් පිරේවි අහස සේම මල්සි යන්නයි හදන්නේ ලොකේෂන් එකට. අපි ගිහිල්ලා බලමු කොහොමද ගත්තේ කියලාද. තියෙන ලොකේෂන් එක යන්න 10ට 10 ඉඳලා 1 වෙනවා. තයි මෙහෙ වෙන්න පුළුවන්. අපි කියලා බලමු. තනක තරු බොදවි නුවරු ඈත යට තනි කරුණ දවස නැත නිමවි හිදි මුසිනාසි සඳ සිත ගේන රෑ මේ පමබුනේ නෑ අපි පාට පාට දේ දුන්නේ නැගි සලාම් අලයිකුම්. වලයිකුම් අස්සලාම් බයි. සලාම් අලයිකුම් කියන්නේ මොකද්ද? මොකද්ද තේරුම් ගන්න? ශාන්තිය සමාදානය උදාහරණය. ගැලවෙනානේ. දැන් පොඩ පුළුවන් ඈ. පොඩ්ඩ අනිවාර්යෙන්. කරිම් බයි. කියන්න. කොහොමද good morning. මේ වීඩියෝ එනවා. මොකද නැහැ පදා. ලබන වාසේ බදින්නද කොහෙද ඉන්න ලබන රුත්. ලැජ්ජාව වටිනා. රත් වෙනවා. අර නහයත් විදිලු දෙත්තා. ඩීසන් නෙමුනේ. ඕහෝ යාළුවේ. ඉතින් දෙවෙනි දවසේ පටන් අරගෙන තියෙන්නේ. රංග කවුද? බයි. රංග බයි හැබැයි වීඩියෝ කරනවා. අපි දුබායි බ්ලොග් එක ගහනවා. අපි මම ලකි දුබායි කතා කරනවා. අද ලකි දුබායි ගහන්නේ Sony A7 III 200. මේ කොප් සෙන්සර්ද? කොප් සෙන්සර් දෙන්නේ. මේකද? ඔව් කම්ටෝ. බ්ලොග් එකට කියන්න බැරි දේවල් ටික රසවත් දේවල් ටිකක් ඉතින් සිද්ධ වුණා. හරි නෑනේ මේක. සඳ සීත ගේන රෑ අපේ පමබුනේ නෑ අපි පාට පාට දේ දුන්නේ නැගී ගියේ නෑ කඳුළු ගේන නෙතු දෙකලා පරාද වින වැඩ ඉවරයි. හරිද? මේ රංගබායි ගියා හරිම් බායි ඇවිල්ලා ඉවර වෙලා අපේ රංගබායි එක්කන් ගියා. හරිද? රංගබායි වෙනේ එතකොට ෆොටෝ එකක් ගන්නකොට ඔක්කොම පැක් කරලා ඉවරනාට පස්සේ හරිම් බායි ඇවිල්ලා කකා කරා. මොකද පැක් කරලා ඉවරයි කියලා. ඇත්තටම පැක් කරා. ඊට පස්සේ කොහොම හරි ඉතින් මේ R එක තිබ්බා කැනොන් එක. ඊට පස්සේ රංගයා ගියා R එක.
සෝනි බායිගේ ෆොටෝ එකක් ගහනවා. ඉන්නේ. සෑ. ලස්සන. කට්. ගයිස් නයිස් මුඩියාද වගේ එක වචන ටිකක් ඉගෙන ගත්තාද දෙමළ පන්තියකට ගියා වගේ දෙමළ පන්තියකට ගියේ වැඩේ ඉවරලා දැන් ඉතින් ගෙදර යනවා ඈන මන සොයලා ඉගෙන ගියාවේ අපි ගෙදර ගිහිල්ලා කතා කරන්න බෑ ඊළඟ ගෙනවා ඔය කියනවාට ඇස් ප්ලීස් ඇස් නෑ ඇස් ප්ලීස් කියලා ජය වේවා අපි පාට දේ දුන්නේ නැගී ගියේ නෑ